යකෝ අපි බස් එකේ නම් බය ගන්නවා. අපිට මෙතනට එනවා කියලා. බස් එකේ ඈ මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩහිර වගාකරුවන්ගේ වගා කරන ගොවි මහත්තයෙක්. ඇත්තෙන්ම කියනවා නම් අපිට මේ වැඩසටහන දැක්කහම හරි කනගාටුයි. ගොවීන් හැටියට අපිට මේ ග්‍රාමීය මට්ටමින් ඉන්න මේ බඩහිරු එකතු කරන්නන් තමා අපේ ගොවි මහත්තුරුන්ට බැංකුවක් හැටියට උදව් කරන්නේ. බඩහිරු අක්කරයක් සඳහා වගා කරන්න යනවා රුපියල් 1,89,000 අක්කරයකට. මේ අපේ ශ්‍රමය හැර. එතකොට මේ මංගව තියනවා යන සම්පූර්ණ වියදම. එතකොට අපිට මේන් ආර්ථික පැත්තෙන් සම්පූර්ණම උදව් කරන්න මේ ගමේ අය. මේ අය ඊට පස්සේදී අපිට අපේ නිෂ්පාදන ටිකත් හොඳ මිලකට ගන්නවා. ඇත්තම ඒක අපි රජයක් හැටියට රජයට මේ වගකීමෙන් රජය බීඑල්එ මණ්ඩලය නම් බීඑල්එ මණ්ඩලය පිහිටවලා රජයේ වීවලට. නමුත් බඩහිරින් වලට රජය මේ මිලක් ගන්න මිල සහතික මිලක් කරන්නේ නැහැ. නමුත් මේ සහතික මිල අපිට ලැබෙන්නේ ගොවීන්ට ලැබෙන්නේ මේ ගමේ මේ ගබඩා කරන අයගෙන්. ඒ අය අපිට උදව් කරනවා. ඉතින් ඒ නිසා අපිට හරි වේදනාවක් ඇති වුණා. මේට පෙර දැන් අපි අවුරුදු 20ක් විතර වගා කරන වගාකරුවෝ මේ කාලය තුල අපි ආරක්ෂා කරලා අපි බැංකුවලට ගිහිල්ලා පොලිමේ ඉඳලා රක්ෂණය කරලා මේවා කරලා අපි මුදල් ගන්න ගියේ නැහැ. අපි අසීරු තත්යකටපත් වුණේ නැහැ. මේ අය අපි කිව්වහම අපිට බීජ ටික ගෙනල්ලා දෙනවා, පොහොර ටික හේනටම ගෙනල්ලා දෙනවා. ඉතින් අපි ආරක්ෂා කරනවා. එතකොට අපි මෙච්චර වියදමක් දරලා මේ වගා කරලා අපි මාස 3ක් දුක් විඳලා වනාලීන්ගෙන් ඌරන්ගෙන් රිලවුන්ගෙන් රැකලා අපි මේ බීජ ටික මේ නිෂ්පාදන ටික දුන්නාම මෙයාලට මේ සාධාරණ මිලකට ඇත්තෙන්ම අපි මේ සැරේ දුන්නේ 150ට 155ට අපි මෙයාලට දුන්නා. මෙයාලා මොන ආකාරයෙන් හරි ඇත්තෙන්ම අපිට ලොකු සහනයක් වුණා මේ මුදල් ගන්න එක. දැන් තමයි දැනගත්තේ මේ වෙනත් සමාගම් ඇවිල්ලා මේ උදව් කරන කට්ටිය ඉද්දි එයාලා හැමින්දී අපේ ගොවි මහතුරුන්ගේ මේ වැඩි මිලට ගන්නවා. එතකොට ඒ අයටත් ඒ මිලට ගන්න සිද්ධ වුණා. කොහොම හරි එකෙන් ගොවියට සහනයක් වුණා. නමුත් අපි දැක්කේ ඒ සහනය නමුත් අසහනයක් වුණා මේ එකතු කරපු අයට. මොකද මේ අය මේ අවස්ථාවේදී වැටුණොත් අය අපිට බඩේරුම් වගා කරන්න සිද්ධ ලැබෙන්නේ නැහැ. මොකද මෙයාලා ගත්තේ නැත්නම් අපිට දෙන්න දැනුකුත් නැහනේ.